අමරකීර්ති අතුකෝරළ නඩුව. ඉතින් අපි හැමෝම දන්නා පරිදි මේ අමරකීර්ති අතුකෝරළ නඩුව කියලා කියන්නේ 2022 මැයි මාස 9 වෙනිදා. එනම් අරගල සමයේදී සිදුවුණු ද්විත්ව ඝාතනයකට අදාළ නඩුවක්. දැන් මම ඝාතනයක් කියලා කිව්වයි කියලා දැන්ම තරහ ගන්න යන්න එපා. තප්පර ගානක් බලලා මත ඉදිරිපත් කරන්න යන්න එපා. මේක මුළුමනින්ම බලලා ඊට පස්සේ මොන හරි මතයක් තියෙනවා නම් ඒක දෙන්න මම පිළිගන්නම්. හැබැයි ඊට කලින් තරහ ගන්න යන්න එපා. මොකද නීතියට අනුව මේක අර්ථ ගැන්වෙන්නේ ඝාතනයක් කියලා තමයි. ඉතින් මෙතන සිදුවීම වෙන්නේ 2022 මැයි මාස 9 වෙනිදා. 2022 මැයි මාස 9 වෙනිදා කියන්නේ අරගලයේ උණුසුම්ම දවස. දරුණුම දවස. ප්‍රචණ්ඩත්වයේ උච්චම තලයට ගිය ඒ දිනය තමයි 2022 මැයි 9 කියන්නේ. එතකොට මෙතනදී ඒ පුද්ගලයන්ගේ මනෝභාවයයි අද ඒ පුද්ගලයන්ගේ මනෝභාවයයි දෙකක්. එතන වෙලා තියෙන්නේ මේ අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටම්බුව ප්‍රදේශයෙන් එද්දී එතන ඒ ප්‍රදේශයේ අරගලයක යෙදී සිටිය කිහිප දෙනෙක් එකතු වෙලා ඔහුගේ වාහනය බ්ලොක් කරලා තියෙනවා. ඒ කියන්නේ පාර හරස් කරලා වාහනයට යන්න ඉඩ දෙන්නේ නැතුව එය හරස් කරගෙන බ්ලොක් කරගෙන ඉඳලා තියෙනවා. ඉතින් මේක තමයි අරගල සමයේදී තිබ්බ පොදු මනෝභාවය. කියන්නේ දේශපාලඥයන් කෙරෙහි වෛරයක්. ඒ වෛරය සාධාරණයි. හැබැයි එතනින් එහාට සිද්ධ වෙන්නේ මේ හරස් කරගෙන බ්ලොක් කරගෙන ඉන්න මිනිස්සුන්ට බය වෙලා අමරකීර්ති අතුකෝරළගේ ආරක්ෂක නිලධාරියා වෙඩි ප්‍රහාර නිකුත් කරනවා. ඉතින් මේ වෙඩි ප්‍රහාර වලට ලක් වෙන එක්කෙනෙක් හෝ දෙන්නෙක් තුවාල ලබා එතනම ඇද වැටෙනවා. එතකොට අර තිබ්බ වෛරක්කාරී මනෝභාවයට මොකද්ද වෙන්නේ? මුන් අපිට දුන්නු වද නිසා අපි මෙහෙම කරනකොට මුන් අපිට වෙඩිත් තියෙනවා. ඔන්න මනෝභාවය පරිණාමය වෙන තැන. ඒ පරිණාමය වෙන්නේ කොතනටද? වෛරයේ උච්චතම තලයට ගිය තැන ඔවුන් ප්‍රචණ්ඩත්වයට යොමු වෙනවා. ඉතින් මෙතනදි වෙන්නේ වෙඩි ප්‍රහාර නිකුත් වෙලා දෙන්නෙක් තුවාල ලබා ඇද වැටුනම සමහරක් අය කියනවා ඔවුනුත් ජීවිතක්ෂයට පත් වුණා කියලා. ඒ පිළිබඳව හරි තොරතුරක් මට නැහැ. ඒ නිසා මම කියන්නේ තුවාල ලබා කියලා විතරයි. ඉතින් තුවාල ලබා ඇද වැටුනම මේ දෙදෙනාට මේ අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පුංචි ඉඩක් හම්බෙනවා තමන්ගේ ජීවිත බේරාගෙන දුවලා යන්න. හැබැයි දුවලා යන්නේ මොකද්ද බිල්ඩින් එකකට. ඉතින් මේ බිල්ඩින් එකට දුවගෙන ගියාම ඒගොල්ලෝ උඩටම දුවගෙන යනවා. ඊට පස්සේ වෙන්නේ අර දේ දැකලා තරහ යන මිනිස්සුන් වෛරයේ උච්චම තලයට පැමිණියාට පසුව මේගොල්ලව හඹා යනවා. ඒ කියන්නේ ආරක්ෂක නිලධාරියවයි අතුකෝරළවයි හඹාගෙන යනවා ඔවුන්ට ප්‍රහාර එල්ල කරන්න. ඉතින් යන තැනදී එහෙම එලවගෙන ගියාම ආරක්ෂක නිලධාරියා අපි දන්නා පරිදි සියදිවි නසා ගන්නවා. වෙඩි තියාගෙන යාටම වෙඩි තියාගෙන සියදිවි නසා ගත්තයි කියලා තමයි කියන්නේ. හැබැයි ඒකත් ඝාතනයක් කොට තමයි සලකලා තියෙන්නේ මේ නඩුව. එතකොට අතුකෝරළ ආයෙත් මේ මිනිස්සුන්ටම මාට්ටු වෙනවා. ඉතින් මාට්ටු වුණාම වෙන්නේ මෙයාව බිම දාගෙන ඔහුට දරුණු ලෙස පහර එල්ල කරනවා. මේ ප්‍රහාර එල්ල කරන් ඉද්දි කෙනෙක් ඇවිල්ලා ගලක් අරන් මූණට අතාරිනවා. ඒ තමයි ඔහුගේ අවසානය. ඊට පසුව ඔහු සතුව තිබ්බ ෆෝන්, පර්ස්, මුදු මාල මේ සියල්ලක්ම හොරකම් කරගන්නවා. ඉතින් එතනදී මේගොල්ලෝ වැරදි දෙකක් කරලා තියෙනවා. ඒ මනෝභාවය මොකක් වුණත් එය ඝාතනයකට පරිණාමය වෙන්න බෑ. එහෙම වුණත් හොරකම කියන දෙයට විරුද්ධව තමයි ඒ අරගලය මිනිස්සු කරේ. අමරකීර්ති අතුකෝරළට මම දන්නා පරිදි එච්චර ලොකු ක්‍රිමිනල් රෙකෝඩ් එකක් නැහැ. ඒ කියන්නේ එයා මහා ලොකු අපරාධකාරයෙක්, ගොඩාක් හොරකම් කරලා තියෙනවා. මෙන්න මේ වගේ දේවල් ඔහුට විරුද්ධව ගොනු කරන්න බෑ. මොකද ඒවට සාක්ෂි නැහැ. ඉතින් මම ඔහුගේ පවුලත් සමග විවාද කරන්න යන්නේ නැහැ. ඔවුන්ට නැති වෙලා ඉන්නේ පවුලේ සමාජිකයෙක්. එතකොට ඔවුන්ගේ මනෝභාවය වෙන්නේ තාත්තට හම්බුනේ මරණය නම් මේගොල්ලන්ටත් හම්බ වෙන්න ඕනේ ඒකමයි කියලා. මං ඒක එතනදී ඒගොල්ලොත් එක්ක විවාදයට ලක් කරන්නේ නැහැ. මොකද ඒක ඒගොල්ලොන්ගේ මනෝභාවය. පවුලේ සමාජිකයෙක් නැති වුණාම ඊට අදාළව ඇති වෙන මනෝභාවයක් තමයි ඒක. ඉතින් මං එතනදී කිසිම ආගියුමන්ට් එකකට කිසිම විවාදයකට යන්නේ
නැහැ. ඊට පස්සේ සිද්ධ වෙන්නේ මේ සිදුවීම සිද්ධ වෙලා හරියටම අවුරුද්දකට පස්සේ 2023 ජූනි මාසයේදී ලංකාවේ නීතිපතිවරයා විසින්, ඒ කියන්නේ ඇටර්නි ජෙනරල් ඔෆ් ශ්‍රී ලංකා විසින් 41 දෙනෙකුට විරුද්ධව අධිචෝදනා ගොනු කරනවා. අධිචෝදනා ගොනු කරලා මේ නඩුව අවුරුදු 3ක් දක්වා යනවා. ඒ කියන්නේ 2026 වර්ෂයේදී ඊට තීන්දුවක් හම්බෙනවා. ඉතින් මේ අවුරුදු 3 තුල අර වැරදිකරුවන් 41 දෙනාට තමන්ගේ ගෙවල් පවා අහිමි වෙනවා. ඒ අහිමි වෙන්නේ ඇයි? නඩු කියන්න ගිහින්. කියන්නේ නීතිඥවරුන්ට ගෙවන්න ඕන මුදල්, ඔන්න ඔය වගේ මුදල් සම්බන්ධයෙන් ඇතිවෙන ගැටලු නිසා මෙහි බොහෝ දෙනෙකුට තමන්ගේ ඉඩකඩම්, බිස්නස්, ගෙවල් පවා විකුණන්න සිද්ධ වෙනවා. ඉතින් මේ 41 දෙනාගෙන් 23 දෙනෙකුව ත්‍රිපුද්ගල විනිශ්චයකාරී මණ්ඩලය විසින් නිදොස් කොට නිදහස් කරනවා. 4 දෙනෙකුට අත්හිටුවන ලද ශිරදඬුවමක් ලබා දෙනවා. ඒ කියන්නේ සස්පෙන්ඩඩ් ජේල් ටර්ම් එකක්. හැබැයි 12 දෙනෙකුට මරණීය දණ්ඩනය නියම කරනවා. හැබැයි ඒක වෙන්නේ ත්‍රිපුද්ගල විනිශ්චයකාරී මණ්ඩලයෙන් නෙමෙයි. මේ විනිශ්චයකාරී මණ්ඩලයෙන් දෙදෙනෙක් තමයි මොවුන්ට මරණීය දණ්ඩනය ලබා දෙන්නේ. 1976 ජුනි 23 වෙනිදායින් පසුව මරණීය දණ්ඩනය ලබා දුන්නු ප්‍රථම අවස්ථාව තමයි මේ. තමයි ලංකාවේ කැපිටල් පනිෂ්මන්ට් එක. ඉතින් මෙහෙම නියම කරන්න සාක්ෂි විදිහට භාවිතා කෙරුණේ CCTV recognition. ඒ කියන්නේ facial recognition. CCTV දර්ශන වලින් මුහුණුවර හඳුනාගෙන, ඒ කියන්නේ facial recognition process එකක් කරලා ඒ අදාළ වැරදිකරුවන්ව හඳුනාගෙන ඔවුන්ට මරණීය දණ්ඩනය නියම කෙරුණු ප්‍රථම වතාව තමයි මේක. ඒ කියන්නේ මුළු ලංකා ඉතිහාසයේම මෙහෙම දෙයක් වෙලා නැහැ. ඔවුන්ට විරුද්ධව ඇසින් දුටු සාක්ෂි කියන දේ තිබුණේ නැහැ. ඉතින් ඒගොල්ලෝ කරේ CCTV දර්ශන මගින් මේ දේවල් හඳුනාගෙන ඔවුන්ට මරණීය දණ්ඩනය නියම කරා. ඉතින් ඕක තමයි මේ නඩුවට අදාළ තීන්දුව වුණේ. හැබැයි එතනදී මම අධිකරණය ප්‍රශ්න කරන්නේ නැහැ. මොකද ඒ තීන්දුව එන්නේ රටේ හයි කෝට් එකෙන්. ඒ කියන්නේ උත්තරාධිකරණයෙන්. මේක සුප්‍රීම් කෝට් එකටත් ඇපීල් වෙයි. ඇපීල් කරලා ඇති දැනටමත් මං හිතන විදිහට. ඉතින් එතනදී මට කියන්න තියෙන්නේ අධිකරණයේ තීන්දුව ප්‍රශ්න කරන්නේ නැති වුණත් ඒ කාලේ 2022 වර්ෂයේදී අරගල සමයේදී ප්‍රචණ්ඩත්වය කියන තැනදී ඒ තිබ්බ මනෝභාවය ඇති කරේ කවුද? 2026 මේ නූතන කාල වකවානුව සහ 2022 අරගල කාල වකවානුව තුලදී අපිට තිබුණේ මනෝභාවයන් දෙකක්. අපි ඩීල් කරන්නේ සයිකොලොජිකල් කන්ඩිෂනින් සමග. ඉතින් ඒ කාලේ ඒ මනෝභාවය ඇති කළේ කවුද? විශේෂයෙන් මැයි 9 ඔය මනෝභාවය ඇති කළේ කවුද? කෝ ඔවුන්ට විරුද්ධව නඩු, කෝ ඔවුන්ට විරුද්ධව තීන්දුව. විශේෂයෙන් ඕක රාජපක්ෂ ෆැමිලි එකෙන් ජොන්ස්ටන් ෆර්නාන්ඩෝ වගේ පුද්ගලයෝ තමයි පටන් ගත්තේ. සරත් නිශාන්ත නම් දැන් නැහැනේ. ඉතින් ඔවුන්ටත් එලෙසම මේ දේ පටන් ගත්තට මැයි 9 වෙනිදා ඒගොල්ලොන්ටත් ඒ නඩුව ඒ විදිහටම යන්න ඕනේ. ඒ තීන්දුව ඒ විදිහටම ලබා දෙන්න ඕනේ. මේක ඉල්ලීමක් පමණයි. ඉතින් මනෝභාවයන් සලකන කල ඒ මනෝභාවය ඇති කළේ මේ දේශපාලඥයෝ. ඉතින් ඒක අනිවාර්යෙන් සැලකිය යුතු කාරණාවක්. මං කියන්නේ නෑ ඒ පුද්ගලයන්ව නිදොස් කොට නිදහස් කරන්න කියලා. ඒක අසාධාරණයි. මොකද මේ රටේ නීතිය කියලා දෙයක් තියෙනවා. ඒ නීතියට අනුව ඒගොල්ලොන්ට දඬුවම් ලබා දෙන්න ඕනේ. ඝාතනයට සහ සොරකමට. හොරකම් කරන්න නම් කිසිම හේතුවක් තිබුණේ නැහැ. ඉතින් ඊට අදාළ තීන්දුවක් දඬුවමක් මේගොල්ලොන්ට ලබා දෙන්න ඕනේ. හැබැයි මනෝභාවය සලකා බලා මරණීය දණ්ඩනය කියන දේ අවශ්‍යද? ඉතින් ඉල්ලීමක් වෙන්නේ මේ රටේ ජනාධිපතිවරයාගෙන් සහ නීතිපතිවරයාගෙන් මේ ගැන නැවත සලකා බලන්න කියන එක.